ඔන්න මචං අද කියන්න යන්නේ ෂෙයා කරලා තියාගත්තට පාඩු නැහැ කියලා හිතේ බණ්ඩක් අබෙදුමක්. මේකට මචං ඕන වෙන්නේ හොඳ ලපටි බණ්ඩක් කරියක් අරගෙන පොඩ්ඩක් පොඩිකට උඹලට කැමති විදිහට කපා ගන්නilla. මේක තරු කැපුව හැකි දිගට කපා ගත්ත හැකි ඕන විදිහට කපාගෙන කරවල ටිකුත් ගනින් හොඳ කරවල ටිකුත්. ඊට පස්සේ කරවල ලුණු ටිකක් එහෙම පොඩ්ඩක් හොඳට ලියලා කපා ගන්න. නයිමිරුස් කල්ලුත් පොඩ්ඩක් අරගෙන පොඩියට කපා ගන්න. තොර මචං මේකේ සැරයි සුවඳයි දෙකම එනවා. ඊට පස්සේ මචං සුදු ලුණු ටිකක් අරන් පොඩ්ඩක් තලා ගනින්. ඒක තලාගෙන තමයි පොඩ්ඩක් රස වැඩි. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් අරගෙන පණුනේ තක්කාලි ගෙඩියක් ගනින්. කළා පොඩියට කපාගෙන ඉන්නලා කරපිංච ටිකකුත් අරගෙන දාලා එමෙ ඉවරලා මේ තියෙන ඕන කරන බරු ටික. ওই ටික ওই ගානට කපා ගත්තා නම් දැන් තියෙන තෙල් ටිකක් දාලා මේක කරවල ටික බැද ගන්න. ඉස්සරම කරවල ටික බැද ගන්නilla. කරවල ටික හොතර බැදලි වුණාට පස්සේ මචං මේකට දාන්න තියෙන සුදු ලුණු ටික. සුදු ලුණු ටික හොඳට බැදෙන්න තියලා ඉවරලා මචං මේකට දානවා අපි ලුණු ටික. ලුණු ටිකක් දාලා ලුණු ටිකත් තින් කවලන් ගිරලත් තමයි තින්නේ. ඒකම නයිමිරිස් ටිකත් ඔහොම දාගත්තාම මචං මේක පොඩ සුවඳ එන්න පටන් අරගෙන තින්නේ දැන්. දැන් පොඩි වෙලාවක් හැඳි ගාලා හැම මේක අපි දානවා මචං කපාගත්ත බණ්ඩක් ටික. අම්මට සිරි බණ්ඩක් ටික පාටත් එක්ක මචං පාට්ට කොළ පාට මාර ලස්සන මේ බැදුමන. ඊට පස්සේ මචං උඹලට දාන්න තියෙන්නේ ගම්මිරිස් කුඩිය. ගම්මිරිස් පොඩ්ඩක් ඇති වෙන ටිකක් දාගන්න. ඊට පස්සේ දාගන්න තියෙන්නේ කෑලි මිරිස් ටික. කෑලි මිරිස් දාලා කහ කුරු ටිකකුත් දාලා එමෙ වෙරලා ලුණු පොඩ්ඩකුත් දාගන්න මචං ඇති පදමට. දැන් දාලා පොඩ්ඩක් හැඳි ගෑවිල්ලත් තමයි තියෙන්නේ. පොඩ්ඩක් හැඳි ගාලා ඉවරලා තොර මචං ඕනේ ටික වෙලාවක් ඇත් දාන්න තියෙනවා තක්කාලි ටික. දාලා මචං වඩා වහලා තියපන්. වහලා තියලා මේකට ටික වෙලාවක් තිබ්බට පස්සේ මචං මාර්ම පාටක් එන්නේ. පාට රසය උඹට දැන් ඉතින් මචං වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් කෑමක් තමයි කන්න පුළුවන් මචං. බත් හැංගෙනවා මේවා දැක්කම. බත් එක්ක විතරක් වුණත් කන්න පුළුවන් මේ බණ්ඩක් ටික. එහෙනම් මචං අපි ෆලෝ කරලා තියාගන්න. අනිත් ආයි වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා ආදරේ. කාලා බලලා කමෙන්ට් එකක් දාන්න ඕනේ හොඳේ.